හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මම හිතනවා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. ඇත්තටම ඉතින් මම මෙහෙම කතා කරලා වීඩියෝ එකක් දාන පළවෙනි වතාව මං හිතුවා ඉතින් ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතන මාතෘකාවක් ගැන කතා කරන්න. ඉතින් ඒ තමයි අපේ දත්. දැන් යමු අපි වීඩියෝ එකට. ඉතින් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි දත්වලට ප්ලේට් දාන්නේ කොහොමද කියලා. ඉතින් මමත් ප්ලේට් දාලා තමයි ඉන්නේ. එතකොට මට ප්ලේට් දාන්න කලින් එතකොට දැම්මට පස්සේ සහ දැන් තියෙන ප්‍රශ්න ගැනත් ඒවට ඩොක්ටර්ස්ලා කිව්වේ මොනවාද ඒවට මම මුහුණ දුන්නේ කොහොමද කියලා තමයි මම අද කතා කරන්නේ. ඉතින් මුලින්ම කියන්නම්කෝ මගේ කතාව. ඉස්සල්ලාම පොඩි කාලේ ඉඳන් දත් තියෙනවනේ කිරි දත්. ඒ කිරි දත් මගේ හරියට ගානට ලස්සනට ආවා. ඊට පස්සේ ඒ දත් වැටුණාට පස්සේ එන දත් ටික තමයි ඉතින් අවුල් ගියේ. අවුල් ගියේ කියන්නේ ඉස්සරහා තියෙන දත් එක තමයි අර V shape එකට වගේ ආවේ. ඉතුරු දත් ටික ගන්නට ඇවිල්ලා. ඊට පස්සේ ඉතින් ඕක මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ කවුරු හරි මං දිහා කතා කරනකොට එහෙම ඉස්සෙල්ලා මූණ දිහා නෙවෙයි බලන්නේ දත් ටික දිහා බලාගෙන තමයි ඉතින් කතා කරන්නේ. ඇත්තටම ඉතින් අපි පොඩි කාලේ ඉන්නකොට මේක ගැන හිතන්නේ නැති වුණාට ලොකු වෙන ඒක අපිට ඔළුවට බරක් වගේ තමයි දැනෙන්නේ. ඉතින් ඊට පස්සේ තමයි මමත් දත් ටිකට ප්ලේට් දානවා කියලා හිතුවේ. ප්ලේට් දාන්න හිතුවට පස්සේ මං ඒ ලෙවල් කරන කාලේ රත්නපුරේ හොස්පිටල් එකට ගියා. ඊට පස්සේ ගියාම ඇත්තටම ඉතින් ඒකේ සාමාන්‍යයෙන් අවුරුදු ගාණක් ක්ලිනික් ගිහිල්ලා එහෙම තමයි දාන්න තියෙන්නේ. එතකොට ඉතින් අපේ වයසත් යනවා කාලෙත් වැඩි. ඒ නිසා අපි හිතන බලාපොරොත්තු වෙන තරම් දෙයක් එතනින් කරගන්න අමාරුයි. ඊට පස්සේ තමයි ඉතින් ප්‍රයිවට් තැනකට ගියේ. මම දැන් දාලා තියෙන්නේ ප්‍රයිවට් තැනකින්. ප්‍රයිවට් තැන්වල ගාණ වැඩි වුණාට ඉතින් අපිට කැමති විදිහට කතා කරලා ඒ දේවල් කරගන්න පුළුවන්. මම දැන් මේ බලංගොඩින් එතකොට එතන ඩොක්ටර් දැන් මගේ සම්පූර්ණ ප්ලේට් එකේ ගාණ ලක්ෂයක් කිව්වා. ඊට පස්සේ ඉතින් මුලින්ම මට ඕන කම්බිය ගෙන්න ගන්න එහෙම මුලින්ම 30000ක් ගෙවන්න කිව්වා. ඊට පස්සේ තමයි ඉතින් ඒක ගෙවන්න කලින් මගේ දත් ඉස්සරහෙන් දෙකක් ගලවන්න ඕනි කිව්වා. ඇයි කිව්වොත් ඉතින් ඉස්සරහා තියෙන දත් දෙක ඉස්සරහට මැවිලා තියෙන දත් දෙක තියෙනවනේ ඒ දෙක පස්සට කරන්න කටේ ඉඩ මදි නිසා තමයි දෙපැත්තෙන් දත් දෙකක් ගලවන්න ඕනි කිව්වේ. දැන් ඒ දත් දෙක ගලවලා තමයි තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තෙත් එහෙම ගලවලා තියෙන්නේ. ඊට පස්සේ පළවෙනි සති දෙකේ ඒ දෙක ගලවලා ඒ තුවාල සනීප වුණාට පස්සේ කම්බිය දාන්න එන්න කිව්වා. ඊට පස්සේ කම්බිය දානකොටත් 20000ක් ගෙවන්න කිව්වා. එතකොට ඔක්කොම 50යි. ඊට පස්සේ ඉතින් ඉතුරු ගාණ අපි දැන් කම්බිය දාලා මාස දෙකෙන් දෙකට ඒක තද කරන්න එන්න කියනවා. ඊට පස්සේ ඒක තද කරන්න එන්න කියනකොට ඉතින් අපිට පුළුවන් විදිහට ගෙවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාසෙකට 2000ක් වගේ එහෙම ගෙවලයි දත් ටික පස්සට එනකොට ඒක ගෙවලා ඉවර කරන්න පුළුවන්. එතකොට දැන් මේ වගේ කම්බි දාන්න බලාගෙන ඉන්න යාළුවෝ ඉන්නවා නම් ඇත්තටම ඉතින් තව කල් යන්න කලින් දාගන්න. මොකද දැන් ඉස්සරහට එන කාලෙත් එක්ක අපේ අඩුපාඩු තියාගෙන ඉඳීහාම අපිට ඒක ඔළුවට මාරම මානසික වදයක්. ඇත්තට මේක මම විඳලා තියෙන නිසා මම මේක දන්නවා. තව දෙයක් මට කියන්න ඕනි. දැන් අපිට කිසිම අඩුපාඩුවක් නැහැ කියලා හිතන්නකෝ. එතකොට තව කෙනෙක්ගේ අඩුපාඩුවක් දැක්කහම ඒක ඒ කෙනාගේ මූණට කියන්න එපා. ඇත්තටම ඒ කෙනා ඒක
මොනා වුණත් දැන් අපිට අපේ අඩුපාඩුවක් තියෙනකොට අපිට ඒක අපි ඒක දන්නවනේ ඒක මගේ අඩුපාඩුවක් එහෙම කියන්න. එතකොට තව කෙනෙක් ඒක එයාගේ ඔළුවට දානකොට එයාට ඒක මාරම ප්‍රෙෂර් එකක්. ඒක එයා ගොඩක් හිතනවා. ඒ නිසා කවදාවත් එහෙම කරන්න එපා. ඇත්තම කිව්වොත් මමත් එහෙමයි. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් මට වඩා දත් හරි වෙන මොන හරි දෙයක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් මම කවදාවත් ඒක මූණට කියන්නේ නැහැ. ඒක ඒකට හේතුව මම දැන් මේ දේ නිසා මම ඒක අත්විඳලා තියෙනවානේ. ඒ නිසා වෙන්නේ නැති. ඉතින් කම්බි දාන්න ඉන්න යාළුවන් තියෙන තව ප්‍රශ්නයක් තමයි කම්බි දානකොට රිදෙනවද කියන එක. ඇත්තටම කම්බි දානකොට රිදෙන්නේ නැහැ. කම්බි දාලා ඊට පස්සේ දවස් 2ක් 3ක් වගේ යනකොට ඉතින් සාමාන්‍යයෙන් රිදෙනවා. එතකොට ඉතින් ඒගොල්ලෝ කියනවා පෙන්ඩෝල් එහෙම ඒ වගේ වේදනානාශක මොනවා හරි ගන්න කියලා. එතකොට දැන් කම්බි දැම්මහම අපිට එන වේදනාව එහෙම දරා ගන්න බැරි තරම්ම රිදිල්ලක් නෑ. ඉතින් ඒක අපිට දරා ගන්න පුළුවන්. දැන් අපි මේක දාන්නේ අපිට ඉස්සරහට දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒක ගැන හිතුවාම ඉතින් ඒක ගාණක් නැති වෙනවා. මම නම් ඉතින් එහෙම තමයි හිතන්නේ. ඉතින් කම්බි දානකොට රිදෙනවද කියලා අහපු යාළුවන්ට තමයි කිව්වේ කම්බි දානකොට ඇත්තටම රිදෙන්නේ නැහැ. ඉතින් තව දෙයක් කියන්න ඕනි. අපි කම්බි දාන්න ගියාට පස්සේ ඒගොල්ලෝ අපේ දත්වල නිකන් අපේ දත් දැන් තියෙන විදිහේ අච්චුවක් ගන්නවා. එතකොට ඉතින් අච්චුවත් එක්ක ෆොටෝ ගහ ගන්නවා දැන් ඉන්න විදියට. එතකොට ඒක ටිකෙන් ටික හරියනවද කියලා බලන්න පුළුවන් වෙන්නේ නැති එහෙම අච්චුවක්කුයි ෆොටෝයි ගහගන්නේ. එතකොට අපිට ඒකෙන් බලා ගන්න පුළුවන් අපේ දත් ටික කලින්ට වඩා පස්සට ගිහිල්ලාද කියලා. එතකොට කම්බි දැම්මහම සමහර අය කියනවා කතා කරන්න අමාරුයි, කන්න අමාරුයි එහෙම කියලා. එතකොට දැන් මට නම් සාමාන්‍යයෙන් කතා කරගන්න අමාරු එහෙම උනේ නෑ. තව දෙයක් තව එක අයට කම්බි දාන්නේ එක විදියට. දැන් සමහර අයට උඩ ඇන්දේ දත් ටිකටයි පල්ලටයි දෙකටම දානවා. මට නම් දැම්මේ උඩ ඇන්දේ විතරයි, යටි ඇන්දට ඕනේ නැහැ කියලා කිව්වා. ඒ ටික ගන්න තියෙනවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් උඩ ඇන්දටයි යටි ඇන්දටයි දෙකටම කම්බි දැම්මහම ටිකක් අමාරුද කියන්නේ ඉතින් දන්නේ නැහැ. මට නම් දැන් උඩ ඇන්දට විතරයි දාලා තියෙන්නේ. එතකොට කම්බිය මාස දෙකෙන් දෙකට ඇඩ්ජස්ට් කරන්න ඉන්න කිව්වහම ටිකක් ඇඩ්ජස්ට් කරපු දවසට පස්සේ දවස් 2ක් විතර සාමාන්‍යයෙන් රිදෙනවා. ඊට පස්සේ ඉතින් ඒක සාමාන්‍ය විදිහට සාමාන්‍ය දවසක් වගේ ගෙවිලා යනවා. ඉතින් ඔය ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. තව මේ සම්බන්ධව මොන හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මං දන්න දේවල් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා නැති යාළුවන්ට subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් like එකක් දාලා comment එකක් දාගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ආදරේ. බයි.